අද මම ඔයාට කියන්නම් ඔයාටත් හොරෙන් ඔයාගේ ශක්තිය හොරකම් කරන හේතු 10ක්. අංක 1. දේවල් පුද්ගලිකව ගන්නවා. ඒ කියන්නේ ඔයාට මොකක් හරි සිදුවීමක් හිත වේදනාවක් දැනුණාම අනේ මටමයි වෙන්නේ මට විතරක් ඇයි එහෙම වෙන්නේ කියලා දුක් වෙන එක. ප්‍රශ්න ගැටලු හිත රිදීම් කාටද නැත්තේ? ඒ නිසා හැමදේම වෙන්නේ ඔයාටමයි කියලා හිතන්න එපා. ප්‍රශ්න වෙනුවට විසඳුම් ගැන හිතමු. අංක 2. අතීතය අල්ලන් ඉන්නවා. අතීතය ඔයාව පහු කරගෙන ගිහින්. හැබැයි ඔයා තාමත් අතීතේ නැවතිලා. අතීතය තියෙන්නේ හැරිලා බලලා ආපහු එන්න ඕන තැනක් මිසක් ගිහින් නැවතිලා ජීවත් වෙන්න ඕන තැනක නෙවෙයි. අතීතයේ හරි ගියපු වැරදුණු හැම දෙයකින්ම දේවල් ඉගෙන ගැනීමයි වැදගත් වෙන්නේ. අංක 3. වැඩක් නැති වුණත් පුරුද්දට Facebook, WhatsApp වගේ දේවල් පරීක්ෂා කරනවා. සමහර වෙලාවට අපි විනාඩියකට කියලා ෆෝන් එක අතට ගත්තාම විනාඩිය පැය වෙලා කාලය ඔහේ ගලාගෙන යනවා තේරෙන්නේ නැහැ. ඇත්තටම ඒවා හදලා තියෙන්නේ ඒ විදිහටනේ. උදේ ඇහැරුණු වෙලාවෙ ඉඳලා කරන මේ වැඩේ නිසා අපේ උද්‍යෝගිමත් බව නිකම්ම පහළ ගිහින් අපිව කම්මැලි වෙනවා. අපේ වැඩ ඔක්කොම අතපසු වෙනවා. අංක 4. අධික ආතතිය. ඒ කියන්නේ හැම වෙලේම මොකක් හරි හේතුවක් නිසා ස්ට්‍රෙස් එකේ ඉන්න එක. එහෙම ඉන්න ගියාම ඒක පුරුද්දට යනවා. ඊට පස්සේ ඔයාට කිසිම දෙයක සතුටු වෙන්න හේතුවක් හොයාගන්න බැරි වෙනවා. එතකොට හේතුවක් නැතුවත් ඔයා ඉන්නේ ස්ට්‍රෙස් එකකින්, දුකෙන්. අංක 5. ප්‍රමාද වෙලා නිින්දට ගිහින් ප්‍රමාද වෙලා අවදි වෙනවා. පරක්කු වෙලා අවදි වෙන කෙනෙක්ට සෝභාධාමයේ සුන්දරත්වය විඳින්න හුඟක් අතපසු වෙනවා. බලන්න පරිසරය පවා උදේට අවදි වෙනවා. ඉර එළිය වැටෙනවා. ගස්වල මල් පිපෙනවා. පාන්දරින් අවදි වෙලා ඒ වෙලාව පරිසරයත් එක්ක විඳින්න පුළුවන් නම්, දවස පාන්දරින් ආරම්භ කරන්න පුළුවන් නම් මුළු දවසම ඒ ප්‍රබෝධයෙන් ගත කරන්න පුළුවන් වෙනවා. අංක 6. ආහාර ගැනීමේ අක්‍රමවත් බව. කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ අය ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නේ නිසි වේලාවකට රටාවකට හෝ සෞඛ්‍ය සම්පන්න විදිහකට නෙවෙයි. උදේ තේ එක බොන්නෙත් එහාට මෙහාට දුවන අතරේ. නමුත් වේලාවට නොගන්නා අසම බල දුර්වල ආහාර වේලක් නිසා ඔයාට වැඩ කරන්න තියෙන දවසේ සම්පූර්ණ ශක්තියම අඩු වෙලා යනවා. අංක 7. වැඩක් කරද්දී මොකක්ම හරි හේතුවක් හොයාගෙන ඒක කරන්න බෑ කියලා නිතරම මැසිවිලි නගනවා. මේක පුරුද්දකට ගියාම මොන දේ කරන්න ගියත් ඔයාට පේන්නේ ඒක කරන්න බැරි වෙන හේතුවක්. මේක නම් කරන්න බෑ. මේක හරියන්නේ නෑ. මට නම් මේක හරියන්නේ නෑ කියලා මොකක් හරි පොටක් හොයාගන්නවා. ඉතින් සමහර වෙලාවට එහෙම අය නිසා වටේ ඉන්න අයත් ඒ අයගේ තියෙන උද්‍යෝගයත් අඩු වෙලා යනවා. අංක 8. දේවල් ගැන ඕනවටත් වඩා හිතනවා. එහෙම හිතමින් වද වෙනවා. නිතරම ස්ට්‍රෙස් වෙනවා. ඊට පස්සේ ඔන්න දුකින් ඉන්නවා. දවසේ කිසිම දෙයක් කරගන්න ශක්තියක් නැහැ එතකොට. අංක 9. මේ මොහොතේ ජීවත් නොවීම. ඒ කියන්නේ පහු කරපු අතීතයත් තාමත් උදා නොවුණු අනාගතයත් ගැන වද වෙමින් ජීවත් වෙන එක. ඉතින් මේ මොහොත විඳින්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අංක 10. නිතරම අනිත් අය සතුටු කරන්න උත්සාහ කරනවා. සමහර දේවල් වලට Taman අකමැති වුණත් අනිත් අය සතුටු කරන්න ඕන නිසා එයාලා තරහ වෙයි කියලා හිතන බය නිසාත් නිතරම ඔයාට uncomfortable දේවල් කරන්න වෙනවා. ඊට පස්සේ අවුලින් ඉන්නවා. නිකමට කල්පනා කරලා බලන්න මේවායින් කීයක් ඔයාගේ ශක්තිය උදුරා ගන්නවද කියලා. මීට අමතරව අපේ ශක්තිය හානි කරන තවත් දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ උපුටා ගත්තේ මදුෂිකා උඩගෙදරගේ Facebook සටහනකින්.